සිටිනවා මේ ශාලා පරිශ්‍රයේ සංසුදුනියට සියලු දෙනාට සැපවීමට කියලා පක්ෂ ඉදිරිපත් මාර්ගයේදී එතුමාගේ අභිනව සභාපතිත්වය අද දවසේ ජනතාවසේ වෙනුවෙන් මෙතන පටන් රැගෙන යන්නට සම්මත දක්වන අපේ ආදරණීය විද්‍යාර්ථී සියලු දෙනාට සමිත ජනතාවට අපි ආරාධනා කරනවා ශාලා පරිශ්‍රයේ ආසනයේ පැමිණෙන අභිනව ගරු සභාපති ජානක කුමාරසිංහ මැතිතුමන්ට සෙනෙහසින් ආරාධනා කර සිටිනවා. ඒ වගේම ගෞරවනීය ආරාධනය කර සිටිනවා පළාත් පොලියේ රසවන්නට වාරිපුර ප්‍රාදේශ සභාවේ අභිනව උපසභාපතිනිය ශාන්තා කල්යාණී මැතිණියනි ඔබතුමියට සෙනෙහසින් ආරාධනා කරනවා. ජාතික ගීය වාදනය වන ඇති දඩයන් ඉහළ සිටින අතුරුව ජාතියට ගෞරවාන්විත දක්වමින් අද දවසේ ඓතිහාසික මොහොත සමරන්නට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ සමගින් එකතුවට. සංවර්ධන කමිටු සභාපතිතුමන් වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ මාධ්‍යවේදී තුමන් සිරිග දිසානායක කර්මාන්තය शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समाදියාමි. වැඩමවා සිටින අනිකුත් මහා සංඝරත්නයන් අවසරයි. වාරියපොළ මුස්ලිම් දේවස්ථානයේ මෞලවීතුමන්ලා තුළු සියලුම දෙනාගෙන් අවසරයි. වාරියපොළ ප්‍රාදේශ සභාවේ අද දවසේදී මේ අවස්ථාවේදී අලුතෙන් මේ සියලුම දෙනා මන්ත්‍රීවරුන් විදිහට තමන්ගේ කටයුතු ආරම්භ කරන්නට සුළු මොහොතේ සූදානම් වෙන අවස්ථාව මේ අවස්ථාවට වාරියපොළ ප්‍රදේශයේ භාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඒ වගේම වාරියපොළ ප්‍රාදේශ සභාවේ හිටපු
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මහාවීරෝ මේකං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ දුකින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනත්වා මුක්ඛෝ මංගලෝ පුරිසාසවෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝවිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පතුමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බලෝකග්ගෝ ප්‍රියදස්සී නරාසපෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනිකෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්මරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී චානූපමෝ සිකී සබ්බයිතෝ සත්තා විස්සවෝ සුඛදායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණඤ්ඤවෝ කස්සතෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේ සංසච්චේන සීලේන කන්ති මෙච්ච බලේන ච තේ පිටං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති සම්දීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං අල්ලාහු සමද් ලම් යලිද් වලම් යූලද් වලම් යකුල් ලහු කුෆුවන් අහද්. අපේ ඉස්ලාම් සම්බන්ධ අපේ මෞලිතුමන්ලා දෙපළගෙන් එයාගේම අභිනව පාරිපුර ප්‍රාදේශ සභාවේ ගරු සභාපති ඥාන කුමාර සිංහ එයාගේම සභාපතිනි සාන්තා කල්යාණී ගේ සහෝදර සහෝදර දෙනාගෙන් එයාගේ ප්‍රාදේශ සභාවේ වර්තමාන ලේකම්තුමිය එයාගේම මෙවර ප්‍රාදේශ සභාවට මන්ත්‍රීවරයන් හැට තේරිපත් වෙච්ච ගරු මන්ත්‍රීවරුනි මන්ත්‍රීවරියනි මම හිතන්නේ අද දවසේ අපි සෝමොහොතින් සර්වාගමික ආගමික ක්‍රියාකාරකම් හරහා පාරිපුර ප්‍රාදේශ සභාවේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරා. මම හිතන්නේ මේන් පස්සේ සභාවේ කැඳවීම හා සම්බන්ධ නිල නිවේදනයේ සභාවේ ලේකම්තුමිය විසින් ඉස්සරහට ඉදිරිපත් කරයි. ඉතින් අපිට ලොකු කාර්යභාරයක් වගකීමක් ලැබිලා තියෙනවා. පාරිපොළ පුරවරය මීට අවුරුදු ගානකට පෙර ස්වර්ණ පුරවර සම්මානයෙන් ලැබපු ඉතාම ශක්ත ප්‍රාදේශ සභාවක් පාරිපුර ප්‍රාදේශ සභාව කියලා කියන්නේ. ඒ තැන නැවත වරක් අපිට ලබා ගන්න ඕනේ. ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ගේ දායකත්වය අපි ඡන්ද ක්‍රියාවලියේදී බෙදිලා විවිධ ආකාරයට බෙදිලා වැඩ කරන්න ඇති. නමුත් අපි හැමෝම පාරිපොළ ප්‍රදේශය තුළ උපන් ප්‍රදේශයේ හැදුණු වැඩුණු ප්‍රදේශයේ ජීවත් වෙන මේ ප්‍රදේශයේම මරණයට පත්වන මිනිස්සු. ඒ නිසා අපි හැමෝම ආගම්, ಜಾති, කුල, දේශපාලන, එහෙම නැත්නම් ගම්, නගර ඒ කිසිදු ભેදයකින් තොරව අපි මේ වාරිපොළ පුරවරේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකෙදී අපි විශේෂයෙන්ම වර්තමාන ගරු සභාපති අපේ ඥාන කුමාර සහෝදරය ඇතුළු අපේ මන්ත්‍රී මණ්ඩලයේ මොනෑම මේ භූමියේ සංවර්ධනය වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, සංස්කෘතිය වෙන්න පුළුවන් මොනෑම අත්හැරදීමක්, අතපසුවීමක්, වැරද්දක් සිදු වුණොත් විපක්ෂයක් හැටියට මෙතන අපේ විපක්ෂ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමා කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ට අනිවාර්යයෙන් අපි ඉල්ලා හිටනවා පෙන්වා දෙන්න කියලා. ඔබෙත් මොනෑම හොදයක් තිබුණොත් අපේ ගරු මන්ත්‍රීතුමාලා සභාපතිතුමා ඇතුළු කණ්ඩායම අපි ඉල්ලා හිටනවා පෙන්වා දෙන්න කියලා. ගැටුම් වලින් තොර සාමකාමී සහජීවනයෙන් විශේෂයෙන්ම වාරිපොළ ප්‍රදේශය ආගමික වශයෙන් ඉතාම සුවිශේෂී භූමියක්, ඓතිහාසික භූමියක් වාරිපොළ සිසු මංගල නාහිමියන්ගේ පාපාසලත් භූමිය. ඒ වගේම විවිධ ආගමික කණ්ඩායම් විශේෂයෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් විවිධ ආගමික කණ්ඩායම් ජීවත් වෙන සර්වාගමික ප්‍රදේශයක්. ඒ හැම ආගමික කණ්ඩායමකම හැම ජාතියකම ඓතිහාසිකම් ගෞරවය ආරක්ෂා කරමින් සභාවක් හැටියට සභාවේ මූලික කර්තව්‍යයන් සියල්ල ඉස්සරහට ඉටු කරගෙන යන්න ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණ. ඒ වගේම ඉස්ලාම් දහමේ ආශිර්වාදය, කතෝලික දහමේ ආශිර්වාදය, හින්දු ආගමේ ආශිර්වාදය ලැබේවා. ඔබ සියලු දෙනාටම ඉතා ශක්තිමත් ප්‍රාදේශ සභාවක් පාත්‍රගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මයික් එකේ අදහස් දෙක නතර කරනවා. මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා ඥාන කුමාර සිංහ සහෝදරයාට ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන ලෙස.
ඇත්තටම සතුටුදායක දවසක්. ආදී සභාව බල අපිට ඥාති ජනපද පිළිගියේ මම හිතන්නේ මට අපිට ලැබිලා තියෙනවා. අපිට මම කියන්නේ ප්‍රථම වතාවට තමයි අපිට ආදී සභාව බලයක් ලැබෙන්නේ. ඒ වගේම මාව මේ අවස්ථාවේ සභාපති කරගෙන මම අකමැත්තෙන් මෙතෙන්ට ආවා. ඒක සතුටු වෙනවා. ඒ විශ්වාසය මම ගැන තිබු විශ්වාසය ගැන මම පුරුදු වෙනා මේ වෙලාවේ වාරිපුර ජනතාවට ග්‍රාම දෙකක් තියෙන විශාල 1,20,000ක් පමණ ජනතාව විසින් මේ ආදී සභාව තුළ අපට පුළුවන් අපේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙම වැඩ කටයුතු කරගෙන මේ ආදී සභාව දියුණු කරගන්න පුරුදු වෙනවා නායකත්වයේ ගනිමින් එතුමාට ශක්තිය සපයන්න සූදානම් වෙන්නේ ගරු මන්ත්‍රීතුමාලා තුලියන්නා සමයි එතුමන් සමග මේ ශාලා ප්‍රවිෂ්ඨියට දැන් සම්මාන දුන්නේ. ඉතින් අපි ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා ආසන වලට එන්නට මත් වෙන්නේ වන අද දවසේ සමාරම්භය තිරාගතු සම්ප්‍රදායන කූලව ආශිර්වාදාත්මක විස්ත සිද්ධ කරන්නට පොතේ ප්‍රදීපය ඒකාලෝකණය කරමින් අපි මේ අද දවසේ නිවන්නයි සූදානම් වන්නේ. මේ පොතේ ප්‍රදීපය ඒකාලෝකණය වෙනවා සේම වාරිපුර ප්‍රදේශයේ ජනතාවගේ පැතුම් ඉෂ්ට සිද්ධ වෙලා සංවර්ධිත දේශයක් පිළිකරන්න පැවති ශක්තිය ගරු සභාපතිතුමන්ට සපයා දෙන්නට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පොතේ ප්‍රදීපය ගරු සභාපතිතුමන්ගේ වාසනාවන්ත සුරති දැල්වෙන මොහොතයි මේ අපි අපරසන්නාදයක් ලබා දෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඉදිරි කාලවලදී පුරාවටම අපේ තුරවලේ සුමසිද්ධිය වෙනුවෙන් ජනතා අභිලාෂයන් වෙනුවෙන් නායකත්වයෙන් කටයුතු කරන අභිනව සභාපතිතුමන්ගේ වාසනාවන්ත සුරති ගරු උපසභාපතිතුමිය මන්ත්‍රීතුමාලා තුමියන්ලා පොතේ ප්‍රදීපයන් දල්වන මොහොතයි මේ සියලු දෙනාම එකවන්ව එකතුව පළාත් පාලන ආයතන හැටියට වාරිපුර ප්‍රාදේශ සභාව නැවත ඔසවස් තබන්නට ලැබෙන ශක්තිය ධෛර්යය ලබාවයි කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි මේ සුබ මොහොතේ පොතේ ප්‍රදීපය ඒකාලෝකණය වන්නේ. ඒ වගේම ආරාධනය කර සිටින අපිත් සමග එකතුව සිටින අපේ සුජීව දිසානායක මන්ත්‍රීතුමන් සිටියා මේ මොහොතේ එතුමා පිටත් වගේ එතුමන්ගේ ලේකම්තුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා පොතේ ප්‍රදීපය දල්වන්නට එකතු වෙන්නද කියලා. ප්‍රතිපක්ෂ නියෝජනය කරමින් අපේ ටිකතු දේශප්‍රථම මන්ත්‍රීතුමන්ලා කීප පළාත්පත් සමග එකතුව සිටිනවා මෙතුමන්ගේ නව සභාපතිත්වයේ යටතේ වාරිපුර ජනතාවගේ අවශ්‍ය දේශීය යන්ත්‍ර පාස්කම් සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය කරන සංවර්ධන ක්‍රියාදාමයේ සහායකී සපයන්නට සපයමිනි ඒ සියලුම මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා නැවත වතාවක් ඉතාම ගෞරවසහිතව පිළිගන්න ලබනවා වාරිපුර ප්‍රාදේශ සභාව වෙනුවෙන්. වාරිපුර ප්‍රාදේශ සභාවේ ප්‍රධාන කර්මනාත්මක සේවාධිකාරී තුමියගේ සුරතින් මේ දැන් වෙන්නේ පොතේ ප්‍රදීපය. නව සභාපතිතුමන් ඇතුළු මහජන නියුක්ත මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ඉදිරි කාලවකවානු තුළ වැසි ශක්තිය සපයා දෙන්නට කාර්ය මණ්ඩලයේ නිරන්තරයෙන් සූදානමින් අපකැපව කටයුතු කරන බව සනාථ කරමින් සුබ මුහුර්තයේ යුතුව කාගේ සිනහසු මොන මන්ත්‍රී තමයි පොතේ ප්‍රදීපය දැල්ුනේ. සූදානම් වෙනවා ඒ සමගින් පොතේ ප්‍රදීපය දැල්වීම. ගරු සභාපතිතුමනි, ඒ වගේම උපසභාපතිතුමනි, නායක මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා, ඒ වගේම දේශපාලන අධිකාරිය සියලු දෙනාම, ඒ වගේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මැතිතුමනි සහ පැමිණ සිටින ඔබ තමුන්වන්සේලා සියලු දෙනාම මම ඉතාමත් හැම දෙනාගේම අවසරයි. මම හිතනවා අද දවසේ මට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. අවුරුදු දෙකක් විතර කාලයක් හිස මත තබාගෙන සිටපු ලොකු බරකින් අද නිදහස් වුණා කියලා මට දැනෙනවා ගරු සභාපතිතුමනි. කෙසේ වෙතත් මේ වර්ෂ දෙකක කාලේ මට පුළුවන් උපරිමයෙන් මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කරන්නට තියෙන අපේ සභාව මගින් කළ යුතු සියලුම වැඩ කොටස්
ඉටු කරන්නට උත්සාහ කරා. අඩුපාඩු තියෙන්නට ඇති. ඒ කෙසේ වෙතත් මගේ කාර්ය මණ්ඩලය එකතු වෙලා ඒ තියෙන වගකීම් ටික ඉෂ්ට කරන්න උත්සාහ ගත්තා. ඉතින් මම හිතනවා අද දවසේ මේ පත්වෙච්ච අපේ ගරු සභාපතිතුමා, උපසභාපතිතුමිය, ඒ වගේම മന്ത്രി මණ්ඩලය එකතු වෙලා මේ බල ප්‍රදේශයේ තියෙන මහ ජනතාවගේ තියෙන දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සහ ඔවුන්ගේ උවමනාවක් ඉෂ්ට සිද්ධ කරන්නට අද ඉඳලා මම හිතනවා ලොකු ජවයක් ශක්තියක් ලැබිලා තියෙනවා. සියලු දෙනාම යම ආදරයෙන්ම සුදු කරන සියලු දෙනාම අපි වාගේගොඩ ප්‍රාදේශීය සභාව ගත්තු ග්‍රාම වසම් 92ක් ජනතාව 1,20,000 පමණ සිටින ප්‍රාදේශීය සභාව අපිට ලොකු වගකීමක් දීලා තියෙනවා ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ සඳහා අපට ඔබතුමන්ලගේ සහයෝගය පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. අපි මේ වැඩේ මම තනියෙන් කරන වැඩක් නෙවෙයි. අපි සියලු දෙනාගේම සහයෝගයෙන් එකමුතුව කරගෙන යන වැඩක්. ඒ කියන්නේ වාරිවල ප්‍රාදේශීය සභාව කියන්නේ මට අයිති දෙයක්වත් ඔබට අයිති දෙයක්වත් නෙවෙයි. මේ සියලු වෙසෙන සියලු ජනතාවට අයිති ප්‍රදේශයක් ඔවුන්ගේ යන්ත්‍ර පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සියලු දේ අපි සපයන්න ඕන. අපි බැඳලා ඉන්නවා අපි පත් කළ දෙන ජනතාව ඒක සඳහා අපි ඒ සඳහා අපි කැප වෙන්න ඕන, වැඩ කරන්න ඕන. අපේ සේවක සහෝදර සහෝදරයන් ඉල්ලා සිටින අපට සහයෝගය දෙන්න. ඒ සේවක සඳහා අපි අඩුපාඩුවේ ඒ අඩුපාඩු අපි හදාගමු. අපේ අඩුපාඩු දෙනම් අපිට කියන්න, ඔබේ අඩුපාඩු දෙනම් අපිට කියන්න. අපිට ඕන මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ලා පැයින් කරගන්න ඕන වැඩේ පැය දෙකක් තුනක් යනවා නම් දවසක් දෙකක් යනවා නම් ඇත්තටම අපි ෆ්‍රී. අපි ජනතාව මෙතෙන් දෙන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ගොඩක් ආයතන වලට අපි යන්නේ බයින් අපිට වැඩ කරගන්න පුළුවන් වේද කියලා මම පෞද්ගලිකව දන්නා. මම ආයතන යනකොට පොඩ්ඩක් ටැක්ලින් යනවා මට මේ වැඩේ අදහස් හැදුත් කරගෙන යන්න පුළුවන් වේද. අන්නේ සේවාව අපිට දෙන්න පුළුවන් නම් අපිට එන්න සේවාදායකයාට හැකි ඉක්මනින් අතපහසු නොකර අඩුපාඩු තියෙනවා නම් කාරුණිකව කියලා ඒ අඩුපාඩු හදාගෙන ඒ එන මනුෂ්‍යයා සන්තෝෂයෙන් මේ ආයතනයෙන් පිට වෙන්න දෙනවා නම් අන්න ඒ ආයතනේ අපි හිතනවා දියුණු කියලා. අපි කර්ණ පුරවට සම්මාන ලැබලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 4 ඇතුළත අවුරුදු 3ක්වත් අඩුම ගන්න මේකට ඒ සම්මානය ගන්න. ඔබතුමාලගේ සාකච්ඡා මට තනියෙන් බෑ. විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා, පක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා, අපේ සිටි මන්ත්‍රීවරුමා ඉන්නවා. අපිට හැම වෙලේම උපදෙස් දෙන මේ සිටිවන්තුමා ඒ වගේම ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටින අපි මේ ප්‍රාදේශීය සභාව ඉතාම දියුණු ලංකාවේ පළවෙනි තැනට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ නවීන තාක්ෂණයත් එක්ක අපිට ඩිජිටල් කරන්න ගොඩක් අපි සැලසුම් හදලා තියෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඔබලගේ සහයෝගය අවශ්‍යයි. අපි කොළගෑලි වලින් ඉවරයි දැන්. අපි ඩිජිටල් එකට යන්නේ. සල්ලි ගෙවන්න, මාරු සල්ලි ඉල්ලන්න නැති වෙන්න. එහෙම නැත්නම් වීති රේඛාවක් ගන්න. මෙතන ඇවිල්ලා පොලිමේ ඉන්න නැතුව අපිට ඒක ගෙදර ඉඳලා ඇඟිලි තුඩු වලින් කරගන්න පුළුවන් නම් අපිට ඒක මෙතන ජනක පිරෙන එක මෙතන වැඩ කරන සේවකයන්ට ඉතාමත් පහසු වෙනවා. අපි ඒ දන්න උත්සාහයක් දරනවා මේ නවීන ලෝකයක් එක්ක ඉස්සරහට යන්න. ඒ නිසා මම ඔබතුමාලෙන් නැවතවරක් ඉල්ලන්නේ මේ ප්‍රාදේශීය සභාව ඉතාමත් දියුණු ප්‍රාදේශීය සභාවක් කරන්න ඔබතුමාලගේ සහයෝගය අවශ්‍යයි. ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරමු. වැඩ කළා මේක ආපහු නැවතවරක් අපි මේක පරිස්ථානට පත් කරගමු කියලා ඔබතුමාලගේ ඉල්ලනවා. බොහොම ස්තුතියි. පිළිබඳ උපාධාරී ඒ වගේම වසර 28කට ආසන්න කාලයක් කර්මාශාලාවක කල්පනාකරුවෙක් හැටියට සේවය කරපු. ඒ වගේම මුලින්ම අපේ දේශපාලනයට සම්බන්ධ විද්‍යාඥයන් වලදී විචාර සංවිධානයත් එක්ක ජාතික විචාර සංවිධානයේ එහි සමාජික හැටියට ඊපස්සේ විජුව ජනතා විමුක්තියේ සමාජිකයට අපි එක්ක කරනවා. එතකොට අපි යාන කුමාර සහෝදරයා නෙවෙයි අතරම මෙවර ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් නායකයෙක් දාලා තිබුණේ. මේ ප්‍රාදේශීය සභාවේ විතරක ප්‍රාදේශීය මන්ත්‍රී විජිතා රත්නායක සහෝදරිය. නමුත් අපි හැම දෙයකටම සූදානම් මිනිස්සු. ඕන දෙයකට අපි ඔට්ටු මිනිස්සු. නිසා අපි විජිතා සහෝදරිය සභාපති වුණා නම් අනිවාර්යයෙන් අපි උපසභාපති වඩපත් කරගෙන ඉන්නේ යාන කුමාර සහෝදරයා. එහෙම නැත්නම් අපි තව සහෝදරියෙක් අපි ලක් කරගෙන හිටියා. අපි සමාජයට ඒක දුන්නේ නැහැ. එතකොට නිසා සහෝදරි තේරෙපත් නොවන ඉතාම සුළු ජනසංඛ්‍යාවකින්
නමුත් ඇය ඉස්සරහට අපි දේශපාලනයත් එක්ක සක්‍රියව තාමත් දේශපාලනයේ ඉන්නවා. ඉස්සරහට ඔබට උරගැසෙයි. ඒතර අපි ජනසමරය කියවා වගේ මේ සභාවේ වැඩ කටයුතු සිදු කරන්නේ තනියෙන් නෙමෙයි. සභාපතිවරයාගේ තනි මතයට මේක කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. අපි ටීම් වර්ක් එකක් ගන්න හැම තීන්දුවක් තීරණයකටම අපි හැමෝම වාක් කියනවා. මන්ත්‍රී කණ්ඩායම මතකයට සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අනිත් පැත්තේ මමත් වාක් කියනවා ගන්න තීන්දුව සාර්ථක අසාර්ථක වුණොත් ඒ හැම දෙයකම සාර්ථක වුණා කියලා උදම්මනන්නේවත් අසාර්ථක වුණා කියලා වැටෙන්නේවත් නැහැ. අපි අපේ අඩුපාඩු බදාගෙන ඊළඟ මොහොතට අපි එනවා. ඒක අපේ දේශපාලනයේ පියවරක් වසවසට යලි අනාවැකීම ඉදිරියේ අපේ තේමාව. සතුටුමේ ඉල්ලන්නේ කියන්නේ අප සෑමගේම විශේෂම ප්‍රාදේශ සභාව තුළ යෝජනය කරන කරු මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියට වඩා මේකේ මම හිතන්නේ අපි මම හිතන්නේ දවසයි මේකට සම්බන්ධ සභාපතිතුමා සභාපතිතුමිය සමාන මාසයක් ප්‍රමාණයක් වැඩි. නමුත් කරු මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා එන්නේ සභාවේ රැස්වීමක් විතරයි. අපිට අත්දැකීම් තියෙනවා අවුරුදු 5ක් මේක හිටියා. මේක තුළ ඉන්නේ වැඩිපුරම මුළු ෆුල් ටයිම් වැඩ කරන්නේ මේකේ ඉන්න සේවක සේවිකාවන් මාතුරු. ඔබට තියෙන සුවිශේෂ කාර්යභාරය අපේ තේමාව තමයි කොරගම දූෂණය වංචාව නාස්තිය මේ මූලික කාරණා හතර අපි පිළිගන්න ව්‍යාපාරයක් ඔබට දෙන ඇති මධ්‍යම රජයේ හැටියට ජනාධිපතිගේ හැටියට මේ මොහොතේ ගන්න තීරණ අපි ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන් හැබැයි දිගු කාලීනයි ඔබට සමහරලාට කියන ඇති ටිකක් ස්ලෝ වගේ කියලා ඔව් අපි ස්ලෝ හැබැයි ස්ලෝ නාට අපේ ගම ශක්තිමත් මේ සභාවෙත් එහෙමයි ඔබට දෙකට ඇති ඥානක සහෝදරයාගේ කටහඬ බබලන වෙන්න පුළුවන්. හැබැයි ඔහු කල්පනාකරුවේ හොඳ මෙඩික්මන්ට් එකක් තිබුණු කෙනෙක්. නිසා තමයි අපි ඔහුව මෙතන නම් කරන්නේ. අපේ විවිධ ශේෂ්ඨ නියෝජනය කරන ගුරුවරු, ව්‍යාපාරිකයෝ, ඒ වගේම තරුණයෝ, ඊට පස්සේ කාන්තාවන් හොඳ කණ්ඩායමක් අපි අපේ මන්ත්‍රී කණ්ඩායමෙන් දාලා තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙනවා මේ ඉන්න මන්ත්‍රීවරුන්ට එහා ගිහපු කණ්ඩායමක් අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම එකමුතුවේ දායකත්වයේ මෙතන මෙන්න අපේ ගරු සභාපතිතුමා ඉන්න පුළුවන් සභාපතිතුමියට උපසභාපතිතුමියට පුළුවන් කරු මන්ත්‍රීතුමාලා ඉන්න අපේ දේශපාලන දායක නියෝජනය කරන කිසිදු කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේකේ කිසිම දෙයක් ලබා ගැනීම සඳහා නෙවෙයි වරක් බසා දෙන්න පුළුවන් යනක සහෝදරයා ඔහුගේ වාහනේ සභාවට වැඩ කර සභාව තුළට කටයුතු සභාවට අදාළ නිලවාහන තීරණ නිරාකරණය අවසර නිලවාහනේ සභාවේ අදාළ රටකාරී කාලේ සභාවේ සහෝදරයා ඔහුගේ ප්‍රති යරි විධාන මතයක් ගන්න අලුත් එකක් ගන්නේ නැත්නම් සමාජයේ තිබුණ දෝෂාරෝපණ සභාවට ආවා මොන බඩු ගත්තා කියලා ඒ නිසා අපි කලින්ම සෙට් වෙලා ඉන්නේ කියලා කිව්වේ අයිය වාහනේ දුන්න දැන් විකුණන්න පස්සේ විකුණන්න ලෑස්ති දෙපා ඒ නිසා අපි එන්නේ මේක හදනවා කියන අදහසෙන් අරමුණේ නිසා මේකෙන් අපි කරුලේ කන්තුමිය ගරු පක්ෂ සීල මන්ත්‍රතුමා මන්ත්‍රී උප සීල දෙනා කියන සහයෝගයෙන් ඊටත් එහා ගිහිල්ලා ඉතාම හොඳ වාරිකවල සභාව හොඳම සභාවකට පත් කරන මේකේ ඉන්න ආදරණීය සේවක මොනාර මහත්තුරු ඔබ මම හිතන්නේ උපාධාරය මෙතන ඉන්නවා සමහරට BA වෙන්න පුළුවන් MA වෙන්න පුළුවන් MSc වෙන්න පුළුවන් සමහර විද්‍යාලය වෙන්න පුළුවන් විවිධ ශේෂ්ත්‍ර තාක්ෂණ දාගෙන ඉන්නවා ඒ වගේම පහළම සෞඛ්‍ය කම්කරුවා විසිට අපිට හැමෝම මිනිස්සු සහෝදරයෝ අපි කිසි කෙනෙක් උඹ තෝ කිසි දැනක අපේ මාතෘකාවට හරි මේකේ ඉන්න පහළම සේවකයාට ඒ විදිහේ යම් හෝ වචනයක් කතා කරලා දුන්නොත් ඔබ දෙලින්ම යම් සමතර කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිදු කෙනෙකුට මානසික කායික හිංසනයක් විවිධ බලපෑම් ලිංගික වෙන්න පුළුවන් කායික වෙන්න පුළුවන් කිසිදු බලපෑමක් අපේ මන්ත්‍රීතුමියන්ගෙන් සිදු වුණොත් කිසිදු වෙලාවක පැටලෙන්න එපා. සාදරයෙන් ආමරේ වෘත්තයි ඕනෑම දෙයක් කියන්න ඔහු අපි ටීම් වර්ක් එකක් එතනින් අදාළ තියෙන්නේ තීන්දුවක් ගන්නවා. ඒ හැමෝගේම පෞරසත්ව ආරක්ෂණාකාරයක හොඳ ප්‍රාදේශ සභාව නිර්මාණ කරමු. ඉතලා හොරගමේ වංචාවේ දූෂණේ නාස්තියතොර සභාව නිර්මාණය කරන්න ඔබට අපට හැමෝටම ශක්තිය ලැබේවා. ඒ වෙලෙම අපි සියලු දෙනා වැඩ කරමු. අර මුලින් මතක් කරා වගේ හොඳම සභාවක් සුමංගල පුරවරයේ ඓතිහාසික භූමිය පිතා ජාතික දේශීය අරගල පුර බිම 48 අරගලේ අවසාන රාජධානී වාරිපොළ ලෝක වැඩි වැවුදියේ භූමිය වර්ග කිලෝමීටරයකට පහ අපේ මේ ඉන්න භූමිය තුළ තියෙනවා. ඉතාම ශක්තිමත් කාලතුරට අතුනක් තියෙන භූමියක් හොඳ මානව වර්ගයක් ඉතාම දියුණු නාගරික ප්‍රදේශයක් උන්නා දිස්ත්‍රික්කයේ දෙවිනි උපනගරය ඇත්තටම කුරියප්පේ නෙවෙයි ඉස්රේලයේ කුරියප්පේ නගරයක් තිබුණාට ඉතාම සංකීර්ණ භූමියක් ඒ වගේම තමයි විදේ තප්පරේ වෙනස් වෙන දසදහස් ගණනක් ලක්ෂ ගණනක් මේ නගරයේ ක්‍රොස් කරන භූමියක්
මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වඩපත් කිරීම අපේ ඉලක්කය. මම හිතන්නේ ඒකත් පිළිගන්න යම් දෙයක් තිබ්බා නැති මාර්ගවල බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කිරීම සඳහා ලක්ෂ 500කට ආසන්න මුදලක්. හරිද? අතව තිබුණා ලක්ෂ 500කට ආසන්න මුදලක් එක්කලා නවීකරණය කරන්න ජීවිත සමග ව්‍යාපෘති අපිට පුළුවන් මේ ව්‍යාපෘති එක්ක සම්බන්ධ කරගන්න ජාති දේශපාලනයේ ඉතාම හොඳ ශක්තිමත් නගරයක් නිර්මාණය කරන නිසා වැඩියක් දෙන්නේ නියම කරමින් පොසිදනාන සෝදායක දවසක් ඒ වගේම ශක්තිමත් අනාගතයක් ඉතාම හොඳ ග්‍රාම රාජ්‍යයක් නිර්මාණය කරමු. ඒ සඳහා පක්ෂ සේවක සේවිකාවන් පහළම සෞඛ්‍ය සේවකයන් සිට ඉහළම ලිංගාංග මේ දක්වා ඔබ සියලු දෙනාටම සහයෝගය ලබා දෙන්න කියන කරමින් සියලු දෙනාටම සුබදාස ප්‍රාර්ථනා කරමින් අදහස් දෙන්න කරන සියලු දෙනාට සුබදාස ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම විශේෂයෙන්ම හේනේ ගෙදර මුස්ලිම් පල්ලියේ වවුලපිතුමා එතුමන් පැමිණියා මේ ස්ථානයේ ආශිර්වාද කළා ගරු සභාපතිතුමාගේ නව සම්ප්‍රාප්තියට. ඉතින් උන්වහන්සේට අපේ ගෞරවනීය ප්‍රණාමය. ඒ සමගින්ම මේ සියල්ල වෙනුවෙන් නායකත්වයේ සැපෙමින් ඒ අවසි සියලු සම්බන්ධීකරණ කටයුතු මෙහෙයමින් මේ ස්ථානයට සැපැමුණු කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවර වාරිපුර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සුජීව දිසානායක මැතිතුමනි ඔබතුමන්ට ගෞරවනීය ප්‍රණාම ස්තුතිය පිරිනමනවා මේ මොහොතේදී. ඒ සමගින්ම ඔබතුමන් වෙනුවෙන් පැමිණි ඔබතුමන්ගේ ගරු සම්බන්ධික නිලධාරීතුමන් මේ බුද්ධසනායක මැතිතුමනි ඔබතුමන්ට හෘදයෙන් ස්තුතියි. අද දවසේ අභිනව සභාපතිතුමන් ලෙස ඉදිරි කාලවකවානුවට වාරිපුර පුරවරේ ජනතාවගේ මතකයෝන ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නට ඒ අවශ්‍ය යන්තර පාසුකම් සංවර්ධනය වෙනුවෙන් මේ සංවර්ධන ක්‍රියාදාමයක නායකත්වයේ සැපෙන වාරිපලාසනේ පළමු පුරවැසියා ලෙස ගරු සභාපතිතුමනි ඔබතුමන්ට වෙන ස්තුතියි. ඒ වගේම ගරු උපසභාපතිතුමිය නම කියද්දී පොඩක් වෙනස් වෙන්නේ නැති තාම හඳුනා ගන්න නිසා සමහරවන්න ශාන්ත කල්යාණී මහත්මිය ඔබතුමියට ඒ වගේම ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන සෙරුම මහජන නියෝජිතතුමා තුමියන්ලා වන මන්ත්‍රීතුමාලා සහ තුමියන්ලා සහ ප්‍රතිපක්ෂයේ නියෝජනය කරන අපේ දේශ මන්ත්‍රීතුමාලා තුමියන්ලා ඇතුළු සියලු දෙනාට ගෞරව ප්‍රණාමය මේ මොහොතේදී පුද කරනවා. ඒ සමගම අපේ ලේකම්තුගේ පුරා වසර ගණනාවක් දේශපාලන නායකත්වයේ නැති අඩුවක් නොවි ඔබට ඉස්පෙසිෆික කරන නායකත්වයේ සැපෙමු. අපේ වාරිකවල ප්‍රාදේශ සභාවේ ලේකම්තුමියනි ඔබතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ඒ වගේම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අපකපී කටයුතු කළ අනෙකුත් ප්‍රගතිශීලී ජනතාව මේ මොහොතේ එක්වන ඔබතුමන්ට සුබපතන්නට මේ මොහොතේදී ඒ සැපැමිණි ඒ ආදරණීය ප්‍රගතිශීලී ජනතාව සියලු දෙනාට අපේ ගෞරව ප්‍රණාමය පුද කරමින් අද දවසේ මේ කෙටි වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙනවා. ඔබ